හායි මම ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ඉතින් මම ලංකාවේ වෙන දේවල් සෝෂල් මීඩියා හරහා හැමදේම දකිනවා. ඉතින් මම දැක්ක පහුගිය ටිකේ ඊයේ පෙරේදා මේ ටිකේම යනවා. විවිධ තැන්වලින් ක්‍රීම්ස් ඕඩර් කරගෙන උන්න කොටුවේ ක්‍රීම්ස් අර මේවා කියලා. ඉතින් අත වශයෙන්ම මට කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මගේ කිසිම ප්‍රොඩක්ට් එක නැහැ. මොකද ඔයාලා හොඳටම දන්නවා මගේ මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කවුද? මගේ අම්මත් පාවිච්චි කරනවා. එතකොට මේ ස්කින් එකට හරි නැති ස්කින් පුපුරන විදිහේ ඇඟ පුපුරන විදිහේ දේවල් මම මගේ අම්මට කිසිසේත්ම දෙන්නේ නැහැ. සහ මම මගේ ස්කින් එකට මාර ගොඩක් ආදරෙයි. ඉතින් මම මගේ ස්කින් එකට මම ස්කින් එකට හොඳම දේ තමයි thank you so much. හොඳම දේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මට ආදරේ කරන මගේ ෆෑන්ස්ලටත් පොඩ්ඩක් ඉන්නනේ මොනවා කියන්නේ මම ලස්සට ඉන්නත් කියලා බලන්න ඕනේ. හොඳම දේ තමයි මගේ ෆෑන්ස්ලටත් මම දෙන්නේ. ඉතින් thank you මාව විශ්වාස කරලා මගේ ප්‍රොඩක්ට්ස් ලබා ගන්න ඔයාලට. තව දෙයක් කියන්න ඕන මම දැක්ක පේජ් වල දාගෙන මට ගහනවා මේ කොටුවේ ක්‍රීම්ස් ගෙනලා 1000ට ගෙනල්ලා 35000ට දුන්නලු. මේ කියන උන්ගේ කටවල් වලටත් මම නම් කියන්නේ අනේ දෙයියනේ හෙනම ගහපන්. හෙන ගහනවා මේ කියන කටවල් වලට. මම කවදාකවත් මාව විශ්වාස කරන ප්‍රොඩක්ට් එකක් ගන්න අයට මම ජීවිතේ කවදාකවත් කොටුවේ ක්‍රීම්ස් ගෙනල්ලා දීලත් නැහැ දෙන්නෙත් නැහැ. මම කියන්නේ ඕපන් චැලෙන්ජ් එකක් කරනවා. මම කොටුවේ ක්‍රීම්ස් අරගෙන තියෙනවා මගේ බිස්නස් පාර්ට්නර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් කන්ෆියුස් මේ ලංකාවේ මිනිස්සු කියන දේවල් මේ පේජ් වලින් අරගෙන මගේ බිස්නස් එක වටන්න හදන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස් වලට මම දීලත් නැහැ. මම මේ ක්‍රීම්ස් පාවිච්චි කරලත් නැහැ. කොටුවේ ක්‍රීම්ස් ගාන අය හොඳටම දන්නවා කොටුවේ ක්‍රීම්ස් කොහොමද පියුමි හංසමාලිගේ ක්‍රීම් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ස්පෙෂලි මම කියන්නේ මම මගේ අම්මත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. කොටුවේ ක්‍රීම්ස් නම් මගේ අම්මට දැන් අවුරුදු 60ක්. ඒ ක්‍රීම් දෙන්නේ සහ මම මගේ ස්කින් එකට මාර ආදරේ. මම මගේ ස්කින් එකටත් කාටවත් ඒවා දෙන්නේ නැහැ. ඇත්තටම අනේ මම දන්නේ නැහැ ඇයි මේ මෙච්චර අල්ලගෙන පියුමි හංසමාලි මේ ලංකාවේ තව ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කරන ඕන තරම් අය ඉන්නවා. තව කම්පැනිස් තියෙනවා, තව ෆැක්ටරිස් තියෙනවා. ඒ අයගෙන් මේගොල්ලෝ ගිහිල්ලා අහනවාද ඔයගොල්ලෝ කොහෙන්ද මේ අඩුවටද ක්‍රීම් ගන්නෙ? දැන් කියනවා ෆුල් සෙට් එකක් වෙනවලු රුපියල් 2000ක්. අනේ ප්‍රොමිස් මගේ ක්‍රීම් සෙට් එකක් මට හම්බෙන්නේ 2000කටවත්. නමුත් අපි මේවට හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා දානවා. ෂෙයා බටර්, විටමින් C ඒ වගේ ගණන් වැඩි අධික ස්කින් පුපුරන්නේ නැති විදිහේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා අපි මේකට ඇඩ් කරනවා. දාන හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම ඔයාලට කියන්න බෑ. ඒක මගේ සීක්‍රට් එකක්. ඉතින් මට කියන්න තියෙන බොරු මඩ ගාලා මාව වටන්න එපා. මොකද මම වැටිලා නැගිටපු ගෑණියෙක්. ඉතින් මාව ටිකක් වටන්න අමාරුයි. මට කියන්න තියෙන්නේ පහුගිය ටිකේ කිව්වා බ්ලැක් මනි කිව්වා කුඩු සල්ලි කිව්වා එක සල්ලි කිව්වා. ඉතින් දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මගේ බිස්නස් එකෙන් හම්බ කරලා තියෙන කියලා. ඉතින් එහෙම ඔප්පු කරලා තියෙනකොට දෙයක් යනවා අර 2000ට අරන් 35000ට දුන්නලු. මට තේරෙන්නේ මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මාර පුහකයි. ඉතින් මම ඉතින් ලස්සට මගේ මොහොත ලස්සට කියලා බලවලටම ඔයගොල්ලෝ වීඩියෝ එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරලා ප්‍රොඩක්ට්ස් ගත්ත මගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි මට මේ ටික කියන්න අවශ්‍ය උනේ. ඔයාලට බය නැතුව මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පේනවා මගේ ස්කින් එක. මම ස්පෙෂලි මගේ ස්කින් එකට මම මාර ආදරේ. මම ඊට වැඩිය ඇත්තටම මම අපේ අම්මට හරි ආදරේ. මගේ අම්මා පාවිච්චි කරන්නේ මගේ ප්‍රොඩක්ට්ස්. දැන් මගේ අම්මට අවුරුදු 60ක් වෙනවා. නමුත් මගේ අම්මගේ ස්කින් එක ඇත්තටම හොඳටම තියෙනවා. ලස්සනට තියෙනවා සහ ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙනවද කොටුවේ ක්‍රීම්ස් අරගෙන ස්කින් පුපුරපු අයයි පියුමි හංසමාලිගේ ප්‍රොඩක්ට්ස් අරගෙන ස්කින් කාගේ හරි පුපුරලා තියෙනවද? කිසිම කෙනෙක්ගේ පුපුරලා නැහැ. පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා ස්කින් පුපුරලා මූණවල් දෙක වෙලා ඒවකේ කම්ප්ලේන්ට්ස් මට ඇවිල්ලා නැහැ කවදාකවත්. එහෙම වෙනවා නම් ජරා ක්‍රීම් එක පාවිච්චි කරන්න මට අවුරුදු 4ක් මේ බිස්නස් එක කරගෙන යන්න බැලමයි. ඒ හින්දා මම කියන්නේ ඉතින් කරුණා කරලා මේ මට මඩ ගහන වෙලේ උඹලගේ වැඩක් බලාගත්තා නම් මං හිතන්නේ ඒක ඇඟට ගුණයි. මම නම් කොහේ රටේ ඉඳන් මට මඩ ගන්නටම සාව පිල්ලනවා. හරි මට පුංචි දෙයක් තව මතක් වුණා කියන්න කියලා. ඉතින් මිනිස්සු සෝෂල් මීඩියා එකේ මට දාගෙන බනිනවා අනේ මෙච්චර අඩුවට අරගෙන මෙච්චර ගානකට දෙනවා කියලා. පොඩි උදාහරණයක් දෙන්න. මෙන්න මේ කාටිය බැංගල් එකක් අපි ගෝල් දැන් මේ ලංකාවේ මම ගොඩක් ඒ වගේ බැංගල්ස් අරගෙන තියෙනවා ජුවලරි shops වලින්. ඒ ගියාම දැන් ඔරිජිනල් කාටිය ෂෝරූම් එකේ ලක්ෂ 65යි. එතකොට ඒ රත්තරන් වැලීව් එකයි ඒ ඩයමන්ඩ්ස් ටිකයි ඒ ඔක්කොම ටික අපිට මේ ලංකාවේ ජුවලරි shop එකකින් ලක්ෂ 10ට 15ට හදා ගන්න පුළුවන්. නමුත් අපිට ගන්න ඕනෙම නම් අපි බ්‍රෑන්ඩ් වැලීව් එකට ගිහිල්ලා ගන්නවා කාටිය ෂෝරූම් එකෙන්. ඒ බ්‍රෑන්ඩ් වැලීව් එක. එතකොට මම ප්‍රොඩක්ට් එකක් විකුණනවා නම් ඒ මගේ බ්‍රෑන්ඩ් වැලීව් එකට. ඉතින් මට කියන්න තියෙන ඉතින් කැමති කට්ටිය මගෙන් ඉතින් මම ආයෙත් ස්තුතිවන්ත වෙනවා පියුමි හංසමාලිව විශ්වාස කරලා මෙච්චර දවසකට පියුමි හංසමාලිගේ ප්‍රොඩක්ට්ස් ගත්ත හැම පාරිභෝගිකයෙකුටම මම ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ ප්‍රොඩක්ට්ස් ලාභ කෙමිකල්ස්
එක එක විවිධාකාර අඩුවට තියෙන තැන් වලින් ජීවිතේ කවදාකවත් ගෙනල්ලත් නැහැ. ඒ වගේ දේවල් ගෙනල්ලා සේල් කරන්නෙත් නැහැ. මොකද ඒ වගේ දේවල් කරලා ගෙනල්ලා සේල් කරා නම් එහෙම මෙච්චර දවසකට මේ ප්‍රොඩක්ට් එක අපිට සේල් කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ වෙනකොටත් ඕඩර්ස් 35000කට වැඩි ඕඩර්ස් 35000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පාරිභෝගිකයන් මගේ ප්‍රොඩක්ට් එක අරගෙන තියෙනවා. තව රටවල් වල ඉන්න අයත් ගොඩක් මේක පාවිච්චි කරලා තිනවා. මම හිතන්නේ ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒක ඔප්පු වෙලා තියෙනවා. පාරිභෝගිකයන් මෙච්චර ප්‍රමාණයක් මගේ ක්‍රීම් සරන් තියෙනවා. ඒකෙන් තමයි මට මේ සල්ලි ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ඔප්පු වෙලා තියෙද්දිත් මම දන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මේ තනි ගෑණියෙකුට බොරු දේවල් දාගෙන සෑහෙන මඩ ගන්නවා. ඒකෙන් මට කියන්න තියෙන්නේ මම සැලෙන්නේ නැහැ. කලින් කාලේට විවිධාකාර මඩ ප්‍රචාර මට ගහනවා. එක දේවල් ගහනවා. මම හිතන්නේ සමහර විට වෙන තියෙන ප්‍රශ්න අමතක කරගෙන මාව ඉස්සරහට දානවා. ඒකට මම හිතන්නේ ඒක මගේ බිස්නස් එකට හොඳ මාකටිං එකක්. එතකොට ඉතින් මගේ ස්ටෝරිස් දැන් සාමාන්‍ය වෙන්දර දාන ප්‍රමාණයට වැඩිය මගේ මොන හරි ගොසිප් යනකොට මගේ ස්ටෝරිස් බලන ප්‍රමාණය ඇත්තටම වැඩි. ඉතින් මම හිතන්නේ මගේ අලුත් මේ ප්‍රොඩක්ට් එක මට ලොන්ච් කරගන්නත් මිල්කි වයිට් එක ලොන්ච් කරගන්නත් හොඳම වෙලාව මේක කියන්න තියෙන්නේ. මට ඔයාලා දිගට මඩ ගහනකොට සෝරි ගල් ගහනකොට මම මේ ගල් වලින් තමයි මේ මාලිගාව හදන්නේ. මට මේ කොහෙවත් නැති හොඳ තව ඉන්නවට වැඩි තව පබ්ලිසිටි එකක් ඔයාලා හරි කාලයක් මේ ලංකාවේ මිනිස්සු එක දිගටම මඩ ගැහුවා. කළු සල්ලි කිව්වා. එතකොට ඩ්‍රග් සල්ලි කිව්වා. මොනවද මේ කිසිම දෙයක් මම කරපු දේවල් නෙමෙයි. මේ මගේ ළඟ එහෙම කෑෂ් නැහැ. මගේ තනිකර මේ සල්ලි අනේ දෙයියනේ මේ සල්ලි මගේ මේ බිස්නස් එකෙන් මගේ මේ ප්‍රොඩක්ට්ස් වලින් හම්බ කරපු සල්ලි ඒක මම ඔප්පු කරන්න ඕන අදාළ තැන් සියලුම තැන් වලට ඔප්පු කරලා තියෙනවා. ඉතින් එයාලට ඒක දැන් හොඳටම පැහැදිලිව තියෙනවා. සහ අර මම වාහනේ විකුණපු එක ගැන දානවා. ඉතින් මම මගේ වාහනේ විකුණලා ඉවරයි. මේ වාහනේට මට එයාලා 50 දෙපාරකට දීලා තියෙනවා. මේක දැන් කියන්න අවශ්‍ය දෙයක් නෑ. නමුත් මේක ඇදලා යන හින්දා මම මේ කියන්නේ දීලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔහු මගේ යාළුවාගේ සැමියා සිරගත වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සල්ලි තමයි මේගොල්ලෝ මේ කියන්නේ වාහනේ මට දුන්නු සල්ලි තමයි මේ ගනුදෙනුව ගැන කියන්නේ. ඉතින් වාහනේ දුන්නේ නිකන් නෙමෙයිනේ. වාහනේ දුන්න හින්දා ඒගොල්ලෝ මට සල්ලි දුන්නා. ඒ ගනුදෙනුව ගැන තමයි දැන් මේ ඊටාම ලොකුවට මේක ඔයාලා දන්නවා මම ගිත්තන් මාසෙකට විතර කලින් gold edition කියලා අලුත් රේන්ජ් එකක් launch කරා. ඉතින් මේ gold edition එක අපි දැනට නතර කරලා තියෙනවා. මේ gold edition එකේ නම් ඔක්කොම change කරලා cream එකේ කලර් එක විතරක් වෙනස් කරලා Pure Skin Milky White කියන එකකින් යනවා. ඇත්තටම හොඳ රිසල්ට් එනවා ඒක. දැනටමත් අපේ gold edition එක පාවිච්චි කරන හැමෝම වගේ දන්නවා මේක කොච්චර හොඳට මේකේ රිසල්ට් තියෙනවද කියලා. ඉතින් white color එකකින් එන්නේ මනට වෙනින් වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ අයට මම කියනවා මෙන්න මේ Milky White මගේ මෙසේජ් එක පාවිච්චි කරන්න කියලා. හරි ඒත් එක්කම මම මගේ මේ අලුත් ප්‍රොඩක්ට් එකේ ගැන පුංචි වීඩියෝ එකක් normal කියන්නම්. Milky White කියන නමින් තමයි එන්නේ. එතකොට මේ face wash එක මේ ෆේස් වොෂ් එක දාලා විනාඩි දෙකක් විතර මොනේ තියලා ඒක වොෂ් කරලා දාන්න. මේ තියෙන්නේ ඒකේ බොඩි ක්‍රීම් එක. බොඩි ක්‍රීම් එක රාත්‍රී නිින්දට කලින් හොඳට බොඩි එකේ ඇප්ලයි කරන්න. කරලා විනාඩි 15ක් විතර ඒක හොඳට සමට ඇබ්සෝබ් වෙනකල් ඉඳලා ඔයාලට බලන්න නයිට් ඩ්‍රෙස් එක දාන්න. නයිට් ඩ්‍රෙස් එක නැතුව හෙළුවෙන් නිදා ගන්න නම් ඒක තමක් නැහැ. මේ තියෙන්නේ බොඩි ස්ක්‍රබ් එක. හොඳට සති 3ට මේකෙන් හොඳට බොඩි එක ස්ක්‍රබ් කරන්න. එතකොට අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් ඔක්කොම හැමදේම නැති වෙලා යයි. තව එකක් කියන්න තියෙනවා. තව මාස දෙකකින් විතර මගේ වොට් ප්ලේස් වල මගේ සලෝන් එක ඕපන් වෙනවා. ඉතින් වෙඩින් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලට වෙඩින් එක දවසට සුතුවේ ලස්සනට ඉන්න කැමති අයට පුළුවන් මගේ සලෝන් එකට ඇවිල්ලා බොඩි ස්ක්‍රබ් තව තියෙනවා වයිටින් ට්‍රීට්මන්ට්ස් ෆේෂියල් ග්ලෝ ස්කින් හැම දෙයක්ම තියෙනවා. ඒකටත් ලෑස්තිලා ඉන්න කෙනෙක්. ඉතින් මගේ පාරිභෝගිකයන්ට මට කියන්න තියෙන්නේ එක දෙයයි. කිසි දෙයකට බය වෙන්නේ නැතුව මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. මොකද මම අනිත් අය වගේ අඩුවට ලාභෙට ඔය කියන තැන් වලින් ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා ඔයාලට සේල් කරලා නැහැ. ඇත්තටම හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ඉම්පෝට් කරලා තමයි මගේ බිස්නස් පාර්ට්නර් මේ ක්‍රීම් එක මට දෙන්නේ. මොකද ඔයාලා දකින්න ඇති මේ ප්‍රොඩක්ට්ස් තමයි මම පාවිච්චි කරන්නේ. මගේ අම්මත් පාවිච්චි කරන්නේ. ඇත්තටම කියන්න මගේ පුතාත් මේ හොරෙන් පාවිච්චි කරනවා. දැන් එයා ඉස්සර හිටියට වැඩිය එයා දැන් සුදු වෙලා ඉන්නේ. ඉතින් එයාත් පාවිච්චි කරනවා. ඉතින් මම කවදාකවත් ස්කින් පුපුරන විදිහේ ජරා ප්‍රොඩක්ට්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස්ලට ස්පෙෂලි මගේ අම්මට දෙන්නේ නැහැ කවදාකවත් පාවිච්චි කරන්න. ඉතින් මගේ අම්මත් පාවිච්චි කරන ටිකට මොලේ තියන අයට මොලෙන් කල්පනා කරලා බලන්න පුළුවන්. අනේ යෝ මේ මිනිස්සු මේ ගෑණියෝ වටන්න තමයි මේ දේවල් කරන්න කියන්නේ. ඉතින් මට කියන්න තියෙන කිසිම දෙයකට බය වෙන්නේ නැතුව මගේ වැඩත් පාවිච්චි කරන්න.